දරුවෝ කියන්න කරුණු කාරණාවල් කීපයක් තියෙනවා. මුලින්ම මා නුඹත් එක්ක කතා කරලා යම්කිසි පණිවිඩ මාලාවල් ටිකක් මුලින් හැමදාම මම මගේ කටයුතු කරනකොට හරියාකාරව යමක් කමක් නුඹට විතරක් නෙමෙයි තව අයට මේක දැනෙන්න සීමා වෙන්න බලවේග වෙන්න අපි මේක විශ්වගත කරමු සමාජගත කරමු කියන එක. තේරුණාද? සමාජයෙන් මොන විදිහේ විවේචන තර්ජන වර්ජන ආවත් හරියාකාරව දෙවියන් දකින්නා වූ සත්‍ය දේ සත්‍ය විදිහට හරියාකාර කරගෙන මුදුන්පත් කරගෙන යන්නේක තමයි. මොකද පළෑතිරුකට ගල් වැදෙනවා. ඒව නවත්තන්න බෑ පුතේ. රට වටේට වැට බැන්දත් කට වටේට වැට මදින්න බෑ. ඒ නිසා මේවා එකට අදාළ කරගන්න එපා. මම මේ කියා දෙන දේ හරියාකාරව සීමා කරගන්න. තේරුණාද? දරුවෝ විශ්ව පාලන ක්‍රියාවලියේ හරියාකාරව සියල්ලක් මේ විශ්වය ගැන ගවේෂණය කරලා විශ්ව පාලන තන්ත්‍ර ක්‍රියාවලියේ ක්‍රියාවන් හොයාගන්නේ මනුස්ස ලෝකයේ උපදින මිනිස්සුන්මයි. තේරුණාද? ඒ හින්දා මේ හැම දෙයකම හැම ආකාරයකම ගවේෂණය කරලා ඉපදෙමින් මැරෙමින් හරියාකාරව ඒ ගවේෂණය කරලා ඒ හොයාගන්න විශ්ව යථාර්ථය විශ්වයේ තියෙන යථා ස්වභාවය ලෝකයේ ඇති යථා ස්වභාවය හොයාගෙන මේ ලෝකයට ඇවිල්ලා මිනිස්සු අතර ඉපදිලා හැදී වැඩිලා තම ප්‍රඥා බලමහිමෙන් දේශනා කරන උත්තමයන් තමයි ශාස්ත්‍රූවරුන් කියලා කියන්නේ. තේරුණාද? එතකොට ඒ ශාස්ත්‍රූවරයා ඒ යථාර්ථය හොයාගන්න පුතේ හැම සාධනාවක්ම හැම අන්තයක්ම හැම ප්‍රතිපදාවක්ම ඒ හැම දෙයක්ම ගවේෂණය කරලා නිකන් ඉඳලා නෙමෙයි ගහක් මුලකට වෙලා ඉඳගෙන නිකන් භාවනා කරලා නිකන් දෙන දේ කවුරුත් ගෙනත් දෙන දේ කාලා කරලා නෙමෙයි හරියාකාරව ගවේෂණය කරලා. ඒ හින්දා මේකේ සුල මුල මොකද්ද, මේකේ අග මුල මොකද්ද, මේකේ මැද මොකද්ද, මේකේ ඇත්ත මොකද්ද, බොරුව මොකද්ද, මේ කියන දේවල් සීමාවල් හරියාකාර ඇත්තටම පුතේ ගවේෂණය කරලා ඇවිල්ලා ගෙනල්ලා මෙන්න මේක මෙහෙමයි, මේ ස්වභාවය මෙහෙමයි, මේ දේ කළොත් මේ ආකාරයි, මේ දේ කළොත් මේ ආකාරයි කියලා හරියාකාරව ලොවට දේශනා කරලා තියෙනවා ශාස්ත්‍රවරු. තේරුණාද? ඒ ශාස්ත්‍රවරුන් අතර ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රවරයා විදිහට නුඹලා කවුරුත් පිළිගන්න කෙනානේ බුදුන් කියලා කියන්නේ. තේරුණාද? බුදුන් කියලා කියන්නේ මේ සියලුම දේවල් හරියාකාරව අනේ අප්‍රකාර ඒ කියන්නේ নানা ආකාර දුක් ගැහැටවල් විඳලා මේ සේරම හොයාගෙන ඇවිල්ලා මෙන්න මම හොයාගත්තා මේක තමයි හොඳ මේක තමයි නරක මේක හරියාකාර අරගෙන මුදුන්පත් කරගෙන උඹලට ඔන්න ඔරුවයි හබලයි තියෙනවා පීනගෙන පැදගෙන ගිහින් ගොඩ යමල්ලා කියන තැනට මුදුන්පත් වෙන්න. තේරුණාද? මම මේ කියන්න උත්සාහ කරන්නේ බුදුබණක් නෙවෙයි. එතකොට මේකේ ඉන්න මිනිස්සුયો කියනෝ ගොඩක් වෙලාවට කාගේ හරි කියපු දෙයක්, කවුරු හරි කියපු දෙයක්, පොඩි කාලේ ඉඳලා දැක්ක දෙයක්, අහපු දෙයක් හේතු කරගෙන මේ විශ්වය ගැන තීරණ මතිමතාන්තර දෙනවා. තේරුණාද මම මේ කියන දේ? ඒ කියන්නේ ගවේෂණය නොකර අත්හදා බලන්නේ නැතුව මොකද අඹ ගෙඩියක් කනකොට ඒ අඹ ගෙඩිය කන කෙනා හරියාකාරව මුදුන්පත් කරන කෙනා ඒක මොනතරම් කරකශද, ඒක මොනතරම් නීරසද, ඒක මොනතරම් මියුරු ඵලයක්ද, ඒ කියන දේ හරියාකාරව ගවේෂණය කරමින් තමයි ඒ මුදුන්පත් වෙලා හරියාකාරව ඒක ගැන කාලා බලන්නේ නැතුව, ඒක ගැන හොයලා බලන්නේ නැතුව, ඒක ගැන කිසිදු අත්දැකීමක් නැතුව කෙනෙකුට කියන්න බෑ පුතේ. තේරුණාද? ඒ හින්දා ඒක මේ ආත්මයෙන්ද ගිය ආත්මයෙන්ද ඒ හින්දා මේ මනුස්ස කියන රාමුව තුලට හිර වෙලා සමහර අය අර්ථකථන දෙනවා මේ දේ මෙහෙමයි, මේ දේ මෙහෙමයි, මේ දේ මෙහෙමයි තම නැන පමණි. තේරුණාද? ඒ හින්දා මෙවැනි සීමාවල් තුලදී විශේෂයෙන්ම මේක වරන් දරුවන්ට වැදගත් වේවි. මොන ආකාරදී මොන සීමාව කෙරුවත් හැම දෙෙදිම මොන ආගමක, මොන ජාතියක, මොන කුලයක, මොන තරාතිරමක වායකවත් විශ්වය හැමෝටම පොදුයි. තේරුණාද? එතකොට මිනිස්සු මේ විශ්වයේ කොටස් වලට බෙදාගෙන තිනවා. අපි අහවල් ජාතිය, අහවල් කුලය, අහවල් ආගම, අහවල් දර්ශනය අපි මේ දෙයි කියන සීමාවල් තුල සීමා වෙලා නමුත් පොදුවේ ගන්නකොට අන්‍ය ආගමික කතෝලික අයට, මුස්ලිම් අයට, එතකොට ද්‍රවිඩ අයට, හින්දු අයට, බෞද්ධ අයට මේ වරම් බලවේග පිහිටන්නේ නැද්ද?
ජාතියක් ජම්මයක් සීමාවක් හරියාකාරව මේ වරම් බලයක් අරගෙන එන්න මේ කිසිදු ආකාර අපි අහවල් ජාතිය අපිට එහෙම වෙන්න බෑ මේ අපි අහවල් කුලේ එහෙම නමුත් මේක කුල ભેදයක් ජාති ભેදයක් ආගම් ભેදයක් නෑ පුතේ තේරුණාද හැබැයි ඒ මොන සීමාවක් තමන් ශාස්ත්‍රූ කරගෙන ඉන්නවා නම් කෙනෙක් ඒක ජේසුස් වහන්සේ හරි බුදුන් වහන්සේ හරි තමන්ගේ මොන හරි ආගමික නායකයෙක් ශාස්ත්‍රූ කරගෙන ඉන්නවා නම් උන්වහන්සේලා හොයා හදා බලා තියෙන දේට අනුකූලව මේකේ මේ දේ මෙහෙමද මේ දේ මෙහෙමද කියලා තමන්ගේ හරියාකාරව ප්‍රඥාවෙන් තමන්ගේ නුවණින් සීමාවෙන් විමසලා බලලා ඒවා ගෝචර කරගන්න තේරුණාද ඒ නිසා තමයි හරියාකාරව මොන දේ කරන්න ගියත් අපි බුදුන් වැඳලා ඉන්නවා කියලා කියන්නේ තේරුණාද බුදුන් වඳිනවා කියන්නේ මේ මල් පහන් සෝඳ දුන් ටික පූජා කළා බුද්ධ පූජාවට ගිලම්පස පානක ඖෂධ පූජා කළා වඳින බුද්ධ වන්දනාව විතරක් නෙමෙයි තේරුණාද ඒ බුදුන් දේශනා කළා තියෙනවා යම් මාර්ග දර්ශනයක් තේරුණාද ඒ මාර්ග දර්ශනය හරියාකාරව අනුකූල අනුගත කරගෙන සීමා කරගෙන මුදුන්පත් කරගෙන යන්නේ යම්කිසි දෙයක් හරියාකාර කරන දෙයක් හරි විදිහට කරන්න මුදුන්පත් කරන්න ඒ ධර්මයේ අපිට ඒ මාර්ගයේ අපිට හොඳ නරක දෙක අපිට වැඩක් කරනකොට සිහිපත් වෙන්න ඕන නිසා තමයි අපි බුදුන් වන්දනා කරනවා කියලා තේරුණාද ශාස්ත්‍රවරයා වන්දනවා එතකොට මේකේ 90%ක්ම බුදුන් වන්දලා බුදුන් වන්දනා කළා බුද්ධ වන්දනාව කළා සොහොන් කාලී මෑණියන් ගාව මිනිසුන්ට පලි ගහන්නේ නැද්ද පුතේ භද්‍රකාලී මෑණියන් ගාව පලි ගහන්නේ නැද්ද කඩවර කම්බිලි ගෙන් පලි ඉල්ලන්නේ නැද්ද මට තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ හැම වරමක් කරන කෙනෙක්ම ඉස්ලාම් බුදු පිළිමේ උඩින් තියා ගන්නවා බුදුමැදුර ලොකුවට හදා ගන්නවා තේරුණාද ඒ කරන වරම් මාලාවලින් 100%ක්ම අර බුද්ධ දර්ශනයේ තියෙන ඒ මාර්ගය හරියාකාර පිළිපැදගෙනද මේවා කරන්නේ නේද ඒ හින්දා මේක තනිකරම කරන්නේ මොකද්ද මම කියන්නේ බහුතරයක් මොකද 100ට ගණනින් ගත්තොත් බොහොම අඩු ප්‍රමාණයක් තමයි බුද්ධ වන්දනාවන මේ බුද්ධ මාර්ගය ඒ දර්ශනය හරියකට අනුගමනය කරමින් මුදුන්පත් කරමින් ඒ කටයුතු කරගෙන යන්නේ බොහොම 100ට අඩු ගන්නයි පැහැදිලිද ඒ කරගෙන ආයෙත් තමයි යන ආයෙත් තමයි බුද්ධ ශක්තිය කියන එක හරියට උකහා ගන්න පුළුවන් පැහැදිලිද ඒ හින්දා බුද්ධ ශක්තිය කියන එක බුදුන් අපි බුදුන් වන්දලා තමයි සේරම වැඩ කරන්නේ කියන බුදුන් ඕන කෙනෙකුට වඳින්න පුළුවන් මල් පහන් ටික පූජා කරලා හරියාකාරව තියෙන සබ්බ සකලම නාම අටපිරිකරද සේරම පූජා කරලා බුදුන් වඳින්න පුළුවන් මම කියන්නේ බුද්ධ වන්දනාවයි බුදුන් දේශනා කරලා තියෙන ධර්ම මාර්ගයයි කියන්නේ දෙකක් පැහැදිලිද ඒ මාර්ගයේ ඒ කියලා තියෙන මාර්ගයේ පිළිපැදලා හරියාකාරව බුදුන් නොවැඳත් කමන්නේ මාර්ගයේ පිළිපැදලා සීමා කළා හරියාකාරව ඒ දේ කරලා කටයුතු කරනකොට ඒ සීමා කරනවා නම් අනිවාර්යයෙන්ම මම බොහෝ දුරට මම මේ කියන්නේ එහෙම ආකාරය ඉන්නවා බුදුන් වඳිනවා සුදුරෙදි කරවනවා නම් ආකාරයේදී ගිහිල්ලා සොහොන් කාලි දේවාලවල නැද්ද භද්‍රකාලි දේවාලයේ නැද්ද නේද ඒ හින්දා එතකොට හරියාකාරව බුදුන් දේශනා කරලා තියෙන මාර්ගයේ විදිහට වැඩ කරනවා නම් ඒ මාර්ගයේ ක්‍රමානුකූල දෙයින් නෙමේද ඒන වරම්මාලාවේදී උත්තර දෙන්න ඕන යම් කෙනෙක් අදි විනයක් හරි කොඩි විනයක් හරි කරලා තියෙනවා එතකොට ඒ තැනට යනවා යා බුදුන් වන්දලා තමයි ආකාර වෙන්නේ ඊට පස්සේ ගියාට පස්සේ අපිට කපන්නේ නැද්ද ඒ හින්දා මෙතන තියෙනවා පුතේ මම මේ කියා දෙන දේ බොහොම ආකාරයට සැලසුම් කරලා දාපන් මේ අපි එහෙම කරන්නේ නැහැ මොකද අපි හතුරෙකුට බුද්ධ මාර්ගයේ යනවා නම් එයා කාලියම්මගෙන් වැඩ කෙරුවා සොහොන් කාලිගෙන් වේවා කඩවරකින් වේවා කම්බිලිගෙන් වේවා මහ සොහොන්ගෙන් වේවා තේරුණාද ඌණියන් යකාගෙන් වේවා ඒක විසඳන්න ඕන කොහොමද පුතේ මම කියන්නේ ලෞතර බුදුන්ව අපිට කිසිම කෙනෙකුට සමාන කරන්න බෑ මේ විශ්වයේ තියෙන ඉහළම ඵලය බුද්ධත්වය තේරුණාද එතකොට නුඹ කියපන් මෙතන සීමාව තුල දක්ෂිණේශ්වරී ශක්තිපීඨාශ්‍රමයේ මෙතන සීමාව තුල මෙතන ප්‍රශ්න ගොඩක් වෙලාවට මම විසඳන්න කියන්නේ කොහොමද පුතේ යක්ෂ භූත පෙරේත මානසිකත්වයෙන්ද නැත්නම් තමන්ගේ බොහෝම යහපත් කල්කිරියාවෙන් යහපත් කල්කිරියාවෙන් කාලය තුලින් දැන් නුඹලට මං කිව්වද අරකා බලවේග වෙනවා මේක බලවේග වෙනවා ගහපියව අනිත් පැත්තට පොල් අපපියව අනිත් පැත්තට කෙලවිලා යන කරපියව කියලා කිව්වද නැද්ද මං කියලා නෑ පුතේ
කියලා නැත්තේ ඇයි අපි මේ ප්‍රශ්න විසඳන්නේ යක්ෂ භූත ප්‍රේත විදිහට නෙවෙයි. යක්ෂ භූත ප්‍රේත විදිහට නෙමෙයි අපි මේ ප්‍රශ්න විසඳන්නේ. මේ ප්‍රශ්න විසඳන්නේ බොහෝම බලවන්ත සිතිවිලි වලින්. පැහැදිලිද? කෙනෙක් අපිට වෛර කරනවා නම් අපි ඒ කෙනාට මොකද කරන්නේ? ආශිර්වාද කරනවා. පැහැදිලිද? කෙනෙක් අපිට දොස් කියනවා නම් දෙස් දානවා නම් වස් දොස් කියනවා නම් අපිට බලවේග එවනවා නම් ඒවා අපි අපිට යවන්නේ කොහොමද පුතේ? අපිට යවන්නේ නැහැ. ඒවට අපි ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? අපේ සිතිවිලි වලින්. මොන සිතිවිලි වලින්ද? උසස් සිතිවිලි වලින්. පැහැදිලිද? එතකොට මේ සීමාවේ බුද්ධ ප්‍රතිමාවක් මෙතන තියලා තියෙනවද? ලෝකෝට බුදුමදුරක් හදලා තියෙනවද? මෙතන ඒ ආකාර දේවල් කෙනෙක් කිය මේවා මම මේ දුර දිග තියා මම මේ දෙන උත්තර පුතේ සමහරෙක් කියන්න පුළුවන් අම්මෝ එතන බුද්ධ වන්දනාවක් නැහැ. එතන බුදුන් වදින්නේ නැහැ. බුදු පිළිමයක් නැහැ. බෝධියක් නැහැ. මොන දෙයියෝද එතන? එතකොට මම ඇත්තටම පුතේ මෙතන බුද්ධ වන්දනාව කළත් නොකළත් ඒක හදවතේ නුඹගෙත් තියෙනවා මේ දරුවගෙත් තියෙනවා ලෝකෙට පේන්න මං ඒවා නෑ බං. තේරුණාද? නමුත් ඒ බුද්ධ රූපේ බුද්ධ ප්‍රතිමා විසරහට තියාගෙන වැඩ කරන අයගේ දේවල් දක්ෂිණී මෑණියන්ව මුල් කරගෙන වැඩ කරන අපි හරියාකාරව මන් දන්නේ කාණ්ඩ දෙකක් කියලා විදිහට තමයි මට පේන්නේ. තේරුණාද මං කියන දේ? එතකොට දක්ෂිණී මෑණියන්ගේ උසස් ආකල්ප දරාගෙන අපි මේ මාර්ගයේ යනවා නම් බුදුන් කියලා කියන්නේ ඊටත් වඩා නේද සියල්ලක් අවබෝධ කරගෙන මේකේ තියෙන ඇත්ත නැත්ත අවබෝධ කරගෙන ඉහළින් ඉන්න කෙනා. පැහැදිලිද? එහෙම නැතුව මේවා හොයපල්ලා කියලා ඕනනම් ගවේෂණය කරපල්ලා ඉපදෙමින් මැරෙමින් මේක ගවේෂණය කරන්න අයිතියක් තියෙන ඕනම කෙනෙකුට. බුදුන් මෙහෙම කියනවා. නමුත් මේක අපිත් හොයලා බලන්න ඕන. නේද? ඒකේ තියෙනවනේ ඒව බලව කැමති නම් ගන්න නැත්නම් නිකන් ඉන්න. ඒව බලව කියලා කියන්නේ ඇවිල්ලා මේක පිරික්සා කරලා බලන්න කිව්ව පමණින් පිළිගන්න එපා. තේරුණාද? ඒ හින්දා හරියාකාරව මම විතරයි බුදු වෙන්නේ අනිත් උන් බුදු වෙන්න එපා කියලා කිව්වද? බුද්ධත්වයේ හොයන අය මේක ගැන පිරික්සන්න ඕන. මේක ගැන ගවේෂණය කරන්න ඕන. බුදු බව පතපු අය නැද්ද පුතේ? මේ ශක්තිය දිනා ගන්න මේ විශ්වයේ යම් යම් ප්‍රාර්ථනා කරපු අය නැද්ද? ඕන තරම් ඉන්නවා. ඒ හින්දා බුදුන් නොවදාළ, ඒ කියන්නේ බුදුන් කිව්වේ නැති ආර්ථමාර්ථකාමී පටු අදහස් දරන බෞද්ධයි කියන කොටාසයක් මේක ඉන්නවා. තේරුණාද? ඒ හින්දා හරියාකාර උන් විතරයි බුදු වෙන්නේ කියන ගෞතම බුදුන් විතරයි බුදු වෙලා ඉන්නේ කියන තැන නෑ. මේකේ තව ඉදිරියේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බුදු බව පතන අය ඉන්න ඒගොල්ලෝ මේක ගවේෂණය කරන්නේ නැද්ද පුතේ? ගවේෂණය කරන්න ඕන. නැත්තම් මේ ඇති මේ තියෙනවනේ මේ නෑ. ඒගොල්ලෝ මේ සියලු සාධනාවල් මේ කරන වෘත මේ එක එක Hindu දහමේ තියෙන මේ සියලුම දේවල් අරක මෙහෙමයි මේක මෙහෙමයි ඒ හැමදේම කිව් පමණින් නෙමෙයි. අරගෙන බලලා සීමා කළා බිලි පූජාව මොකද්ද අග්නි පූජාව මේ සියලු දේවල් කෙනෙක් ගවේෂණය කරන්නේ නැතුව එතන කොහෙද මම බුද්ධත්වයක් තියෙන්නේ? ඒ හින්දා මේ ගැඹුරු සංවාදයක් මේක ගැඹුරු කාරණාවක්. ඒ හින්දා එවැනි ආකාරයකටපත් වෙද්දී මේ සීමාව තුල කිසිදු විදිහකින් ඔබ දන්නවා ඔබ මාත් එක්ක වසර ගණනාවක් නොනැසී මාත් එක්ක මේ ගමන ඇවිල්ලා ඉන්නේ. එතකොට දන්නවා මෙතන මං කොයි විදිහටද ප්‍රශ්නයක් මොකක් හරි අපිට හතුරු බලවේගයක් හරි අපිට මොනවා හරි බලපෑමක් ආවොත් මං ඒක කොයි විදිහටද විසඳන්න කිව්වේ කියන එක නුඹ හොඳ ආකාරවම දන්නවා පුතේ. තේරුණාද? ඒ නිසා හරියාකාරව මුදුන්පත් වෙලා මම මේ කියන්න උත්සාහ කරන්නේ බුදු කුටිය ඉස්සරහට තියාගෙන මල් පහන් පූජා කරලා බුද්ධ ශක්තිය ලබන්න බෑ පුතේ. ඌට තියෙන වරම මොකක් හරි වේවා ඒ වරන් ගමනේ යනවා නම් අන්න අරක මතක් වෙන්න ඕන. මම මේ ධර්ම මාර්ගයත් මුල් කර. එතකොට ඒක අමතක වෙනව නේද මං අර පිටිපස්සේ කඩවර කම්බිලි සොහොන් කාලී වඳිනකොට නේද? ඒ බුදුන් වඳින කාට එනවද ඒ අර මෛත්‍රී සාගර සිතාන් කවුරු හරි මොන හරි කෙරුවා කිව්වා නේද? ඒ නිසා මෙන්න මේ මාෆියාවල් මෙන්න මේ මායාවල් වලට රැවටිලා එක එක අර්ථකථන අපිට දෙන්න එනවා. ඒ කියන්නේ මේක ඉන්නු සේරම බෝධිසත්වයෝ.
නේද? බෝධිසත්වෝ තමයි අනේ අපෝය නමුත් හරියාකාරව මේ දේවල් බලන්න නැතුව මේ දේවල් පිරික්සා බලන්න නැතුව මේ දේවල් වලට නිකන් බලලා අර බාහිරින් බලලා පිට කවරේ දිහා බලලා කාටවත් අර්ථකථන දෙන්න එහෙම දෙනවනම් ඒ දෙන අයගේ එහෙම ආකාර කරනවා නම් ඔබ කොහොමද එහෙම කියන්නේ කියලා ඒක ඔප්පු කරන්න ඕන පුතේ. පැහැදිලිද? ඔප්පු කරලා පෙන්වන්න ඕන. ඒ නිසා ඔය කිසිදු ආකාර දෙයක් වැඩක් නැහැ. විශේෂයෙන්ම නවක වරම් ලාභී දරුවෝ අතරමං වෙන තැන් තියෙනවා. ගැට හිර වෙන තැන් තියෙනවා. මම්මුලා වෙන තැන් තියෙනවා. පැහැදිලිද? ඒ නිසා හරියාකාර ක්‍රමානුකූලව තමන්ගේ ශාස්ත්‍රූවරයා කවුද? ඒ ශාස්ත්‍රූවරයා මොනවද කියලා තියෙන්නේ? මොනවද එහිඳ හොයලා බලලා තමන්ගේ සීමාවෙන් තමයි තමන්ගේ නුවණින් තමයි මේ හැමදේම පිළිගන්නේ කියලා තියෙන්නේ. තේරුණාද? ඒ හින්දා එවැනි දේවල් තුළදී හරියාකාරව ඔය බුද්ධ වන්දනාව සම්බන්ධව දේව වන්දනාව ඈඳගෙන යන සීමාවේ බුදුන් වන්දගෙන දෙවියන් වඳින්න ඕන කියනවා. ඔව් හැබැයි ඒක හැබෑව. නමුත් දෙවියන් බලනවා මුන් නියමාකාර බුදුන් වන්දගෙනද අපිව අදහන්නේ. කවුද රැවටෙන්නේ පුතේ? බුදුන් වැඳගෙන තමයි දෙවියන් වඳින්නේ කියනවා. හරි ඕක ඒක ඇත්ත. හැබැයි දෙවියන් බලනවා මූනියම බෞද්ධයේද බෞද්ධ මාර්ගයේද යන්නේ හරි විදිහට. මොකද අහසුතර අටපිරිකර පූජා, කප්රොක් පූජා, කප්චි පූජා, කිරියාහාර පූජා, පානක පූජා ඕව මොනවා කෙරුවත් ඒ මාර්ගයේ යන එකා ගැන දෙවියන් සන්තෝෂ වෙනවා මිසක් ආමිෂය කියන එක ආමිෂයේ තියෙනව නැත්නම් ඒකේ වැඩක් නැත්තේ නේ. හැබැයි මේ මොහොතට తాවකාලිකව නුඹලා හරියට මුදුන්පත් කළා සාමාන්‍ය මොන හරි දෙයක් නුඹගේ ශරීර අපේ ශරීර පංචස්කන්ධයේ සුළු මොහොතකට ආස්වාදයක් ලැබෙන දෙයක් තියෙනවා. මොනම හරි දෙයකින් එක්ක කෑමකින් නේද? රසවත් කෑමක් කනකොට ඒක දිවට දැනෙනවා. ඒ රසයේ සුළු මොහොතයි. නේද? සුවඳක් ආග්‍රහණය කරද්දී ඒ සුවඳ තුලින් අපේ හිතට දැනෙන හැඟීම සුළු මොහොතයි. පැහැදිලිද? ඇස් දෙකට ලස්සන රූපයක් දැකලා ඒ දකින ඒ ආස්වාදයේ සුළු මොහොතයි. ඇඟට යම්කිසි ස්පර්ශයක් දැනෙනකොට ඒකෙන් ලැබෙන ආස්වාදයේ සුළු මොහොතයි. පැහැදිලිද? ආමිෂයෙන් කරන ඒ පින්කණු මොනවද? සුළු මොහොතයි. නේද? මල් පූජා කරුවා ඒ වෙලාවේ ඒ සුළු මොහොතයි. චෛත්‍ය වටේ ගාථා කිය සුළු මොහොතයි. සුළු මොහොතෙන් ඉවරයිනේ. නේද? ඊට පස්සේ අර මොකෙක් හරි පාරක දැක්කොත් ඌව දැකිද්දී තරහ යන එක කොහොමද? නේද? ඒ හින්දා අන්න ඒකයි පුතේ ආමිෂය කියලා කියන්නේ සුළු මොහොතකින් ආස්වාදයක් ලැබෙන එක. ඒකට කියන්නේ පින. හැබැයි ආමිෂයෙන් මේ ප්‍රතිපත්තිය කියලා කියන්නේ සදාකාලික සුවය. තේරුණාද? ඕක වරද්දගෙන තමයි අපේ අයියලා අක්කලා ටික ඔය දුවන්නේ. ගිනි අරගෙන දුවන්නේ. අම්මෝ අපි මෙච්චර අටමස්ථානෙට මෙහෙම කරලා තියෙනවා. දාන අහසු නමුත් ඒ එකකින්වත් යථාවබෝධ දෙයක් අරගෙන නැහැ පුතේ. తాවකාලික ස්පර්ශයක් විතරයි. තාවකාලික සතුටක් විතරයි. ඒ හින්දා ඒ වගේ කරගන්නෙත් ඒකම තමයි. පැහැදිලිද? ඒ හින්දා සදාකාලික දේ තියෙන්නේ අත්හැරෙන තැන, නවතින තැන. ඒ හින්දා සිතිවිලි කියන ඒවා හැමදාම මොහොතකට ආස්වාද දෙනවා. නමුත් සිතිවිලි එන එක නවත්තගෙන තමන් පාලනය වෙනවා නම් පුතේ සදාකාලික මෝක්ෂය හෝ සැනසීම සදා ශිවම් කියන தත්ත්වයටපත් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා ඔන්න ඕකයි ඔය නාටකයේ මම මේක කියන්න උත්සාහ කරුවේ. බුද්ධ වන්දනාව කියන එක විශ්ව සාප වදිනවා පුතේ. අනිවාර්යෙන් හරියාකාර නොකළොත්. පැහැදිලිද? හරියාකාර නොකළොත් විශ්ව සාප වදිනවා. ඒ හින්දා ආවට ගියාට බුදු පිළිම තියාගෙන ආවිත ගියාට සල්පිල් වල තියෙන බුදු පිළ ගෙනත් තියාගෙන හරි නිර්මාණයක් නැතුව හරි ආකාරයක් නැතුව මේවා තමයි බම් මේ රට රාජ්‍ය පුරා ව්‍යසන බවට පත් වෙලා තියෙනවා. පැහැදිලිද? ඒ ටික තමයි මම දෙන පණිවිඩේ. ඒක